කරන්න යද්දී guys, welcome back to my YouTube channel. මම තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. පියානම ක්‍රිස්මස් කියන්නේ රොමේනියාවේ ක්‍රිස්මස් මොන වගේද කියලා බලන්න. දැන් මම රැස්ත වෙන ගමන් ඉන්නේ. නේ මම රෙඩි. හැමෝම ගොඩක් ආදරෙන් මගේ මොකී vlogs channel එකට පිළිගන්නවා. ඉතින් අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඉතින් මං ඉන්නේ රොමේනියාවේ බුකරෙස්ට් වල. දැන් මේ දවස්වල ක්‍රිස්මස් මාකට්ස් ඕපන් කරන ගමන් තියෙන්නේ. ඉතින් මං හිතුවා රොමේනියාවේ තියෙන ක්‍රිස්මස් මාකට් එක يعني බුකරෙස්ට් මේන් සිටි එකේ තියෙන ක්‍රිස්මස් මාකට් එකකට ඔයාලව එක්කන් යන්න. 29 වෙනිදා ඕපන් කරා බුකරෙස්ට් මේන් කියන්නේ පාර්ලිමේන්ට් ස්ක්වයර් එකේ තියෙන ක්‍රිස්මස් මාකට් එක. ඒත් දැන් අපි යන්නේ වෙස්ට් සයිඩ් ක්‍රිස්මස් මාකට් එකට. ඒක තියෙන්නේ බුකරෙස්ට් සෙක්ටර් 6 වල. දැන් අපි මේ ඒකට යන ගමන් තමයි ඉන්නේ. අපි දැන් ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. අපි මේ ඉන්නේ ද්‍රූමුල් තාබෙරි පාක් එක ඉස්සරහා. ඒකේ තමයි ක්‍රිස්මස් මාකට් එක. කියන්නේ වෙස්ට් සයිඩ් ක්‍රිස්මස් මාකට් එක තියෙන්නේ මේ පාක් එකේ. සෙක්ටර් 6 වල මම මෙහි ඉන්න කෙනෙකුට දැනගන්න තමයි මේ විස්තර කියන්නේ. මේක ඕපන් කරේ November 27th. මේක තියෙනවා until December 28 වෙනකන්. ඉතින් ඕනම කෙනෙකුට එන්න පුළුවන් free entrance. මේකේ opening hours ගැන කතා කරොත් Monday to Friday හවස 3 ඉඳලා රෑ 10 වෙනකම් මේක ඕපන් කරලා තියෙනවා. ඒ වගේම weekends වල කියන්නේ Saturday Sunday දවල් 11 ඉඳලා රෑ 10 වෙනකම් ඕපන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ විස්තර හොයාගන්න පුළුවන් ඉන්ටර්නෙට් එක සර්ච් කළා. හැම ක්‍රිස්මස් මාකට් එකකම වගේ එන්ට්‍රන්ස් ෆ්‍රී. ඇතුළට ගියාම එක එන්ටර්ටේන්මන්ට් දේවල් තියෙනවා. ඉතින් ඔයාලට ඒවට පේ කරලා සහභාගී වෙන්න පුළුවන්. ඒ අත්දැකීම් විඳ ගන්න පුළුවන්. අපි ඇතුළට ගිහින් බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. එන්ට්‍රන්ස් එකත් මාරම ලස්සන විදියට ඩෙකොරේට් කරලා තිනවා. එන්ට්‍රන්ස් එකේ ඉඳන්ම ලයිට්ස් දාලා ඩෙකොරේෂන්ස් ගොඩයි මාරම ලස්සනයි. ක්‍රිස්මස් වයිබ් එක හොඳටම දීලා තියෙනවා මෙතන. ඉතින් ඈතින් පේන්නේ ඔය ක්‍රිස්මස් මාකට් එකේ ඔය දැන් අපි යන පාර දිගෙත් මේ ගස් වල ඉඳන්ම එක ලස්සන ඩෙකොරේෂන්ස් කරලා තියෙනවා. මම මේ දැන් ඔයාලට පෙන්නන්නේ. අර ඒන්ජල්ස්ලා ඉන්නවා, ටෙඩීස්ලා ඉන්නවා. ඒ ඔක්කොම ලයිට්ස් වලින් මාරම ලස්සන විදියට ඩෙකොරේට් කරලා ක්‍රිස්මස් එක ෆීල් වෙන විදියට. මෙන්න සැන්ටා ක්ලෝස් ඉන්නවා. ඉතින් මං ඒවා පස්සේ පෙන්නන්නම්. අපි මුලින්ම මාකට් එක ඇතුළට ගිහින් බලමු අපිට මොනවද කරන්න පුළුවන්, අපිට මොනවද ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එහෙම කියලා. ඔයාලට ඔය ඈතින් පේනවද ලොකුවට ලයිට්ස් දාලා උසට කුළුණක් වගේ තියෙනවා. ඒක තමයි මේ ද්‍රූමුල් තාබෙරි පාක් එකේ තියෙන බ්‍රිජ් එක. ඒ බ්‍රිජ් එක සම්පූර්ණයෙන්ම ලයිට්ස් වලින් සරසලා තමයි මේ තියෙන්නේ. ඒක තමයි මේකේ ගොඩක්ම යුනික් අයිටම් එක. ඉතින් ඊට අමතරව ලොකුවටම තියෙනවා ෆෙරිස් වීල් එක. අපි බලමු අපි ඇතුළට ගිහිල්ලා මොකද කරේ කියලා. ක්‍රිස්මස් මාකට් එකට ඇතුල් වෙන තැනම ගොඩක්ම හයිලයිට් වෙන්නේ මේකේ මෙන්න මේ බ්‍රිජ් එක. බ්‍රිජ් එක ලයිට්ස් වලින් මාරම විදිහට ලස්සන කරලා තියෙනවා. ඉතින් ඒක මාරම යුනික් අයිටම් එකක්. අනිත් ක්‍රිස්මස් මාකට් වල නැති. ඉතින් මෙතන ලොකු ක්‍රිස්මස් ට්‍රී එකකුත් තියෙනවා වෙනම. ඊට පස්සේ මාකට් එක ඇතුළට ගියාම ඉතින් මේ වගේ ක්‍රිස්මස් ෆුඩ් ඇන්ඩ් shopping stalls තමයි ගොඩක්ම දෙපැත්තේ තියෙන්නේ. ඉතින් ඔයාලට ඕනම කෙනෙකුට ක්‍රිස්මස් එකට අවශ්‍ය දේවල් මෙතනින් මිලදී ගන්න පුළුවන්. එක ලස්සන ඕනමන්ට්ස්, එතකොට ඩෙකොරේෂන්ස්, ඒ වගේ දේවලුත් මෙතන තියෙනවා. ඒ වගේම ගොඩක්ම කෑම ಜಾති, ක්‍රිස්මස් එකට අදාළ කෑම ಜಾති, ඩෙසර්ට් ඒ වගේ දේවලුත් මෙතන තියෙනවා. ඒ වගේම රොමේනියාවේ ට්‍රැඩිෂනල් ඩිෂස් තියෙනවා. ඒ වගේම ඉන්ටර්නැෂනල් ෆුඩ්ස් තියෙනවා. ඉතින් ඕනම දෙයක් ඔයාලට මෙතනට ඇවිල්ලා බයි කරන්න පුළුවන්. ඉතින් මම මුලින්ම ගියේ ෆෙරිස් වීල් එක ළඟට. මොකද මට එතන ෆොටෝස් දෙක තුනක් ගන්න වුණා වෙලා තිබුණා. එතන මාරම ලස්සනයි.
අපි මුලින්ම try කරන්න ගියා hot wine එකක්. මොකද ක්‍රිස්මස් කාලෙට මෙහි සීතල කාලෙට ගොඩක්ම ජනප්‍රිය බීම් වර්ගයක් තමයි hot wine කියලා කියන්නේ. ඉතින් අපි දෙන්න උණු මුණු hot wine දෙකකුත් අරගෙන ඒක රස විඳින ගමන් මේ ක්‍රිස්මස් vibe එකත් ගොඩාක් enjoy කරා. ඇත්තටම ක්‍රිස්මස් කියන්නේ හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. හැමෝටම ලැබෙන්න ඕන ලස්සන කාලයක්. ඉතින් ඉස්සර ලංකාවේ ඉන්නකොට ක්‍රිස්මස් කියන දේ ලොකුවට සමරපු කෙනෙක් නෙවෙයි මම. ඉතින් එහෙම ලොකුවට දැනුණු කෙනෙකුත් නෙමෙයි. හැබැයි මෙහි ආවට පස්සේ ක්‍රිස්මස් කියන දේ ලොකුවට දැනනවා. මොකද වටපිටාවේ හැමෝම ක්‍රිස්මස් වලට ලෑස්ති වෙනවා. ඉතින් පරිසරයත් ඒ විදිහට වෙනස් වෙනවා. ඉතින් හරිම ලස්සන ෆීලිං එකක්. හරිම සතුටු හිතෙන කාලයක් හැමෝටම. ඒක ගොඩක්ම දැනුනේ රොමේනියාවට ආවට පස්සේ. ඉතින් මේ විදිහට වයින් එකත් එන්ජොයි කරන ගමන් අපි දෙන්න ඉස්සරහට ගිහිල්ලා බැලුවා තව මොනවද තියෙන්නේ කියලා. ගොඩක් ස්ටෝල්ස් තියෙනවා. මං කිව්වත් වගේ ෆුඩ් ඇන්ඩ් shopping කරන්න පුළුවන් දේවල් තමයි තියෙන්නේ දෙපැත්තෙම. ඉතින් මේ විදිහට ලස්සනට ඩෙකොරේට් කරලා තියෙනවා. අපි දිගටම ගියා මොනවද තව අපිට ගන්න පුළුවන් කියලා. අපි තාම මොකද කාලත් නැහැ. ඉතින් මෙතනින්ම මොන හරි කනවා කියලා අපි දෙන්න ඩිසයිඩ් කරගෙන ආවේ කොහොමත්. ඉතින් මේ ක්‍රිස්මස් මාකට් එකේ තවත් තියෙන දේවල් ගැන අපි කතා කරොත් ලයිව් එන්ටර්ටේන්මන්ට් දේවල්. ඒ කියන්නේ මියුසිකල්, එතකොට එක ෂෝස්, ඒ වගේ දේවලුත් තියෙනවා. ඒ වගේම ඔයාලට ඕන නම් මේක ඇතුලේ ගේම්ස්, එක જાතිය ගේම්ස් ප්ලේ කරන්නත් පුළුවන්. ඒ වගේම ෆෙරිස් වීල් එක තියෙනවා. ඒක යන්න පුළුවන්. ඒ වගේම මෙරි ගෝ රවුන්ඩ් තියෙනවා. ඒ දේවල් ඔක්කොම එන්ටර්ටේන්මන්ට් දේවල් මේක ඇතුලේ ගොඩක් තියෙනවා. දැන් අපි මේ යන්නේ මං ඔයාලට මුලින්ම පෙන්නපු ලයිව් දාලා තිබුණු බ්‍රිජ් එක පැත්තට. ඉතින් මේ පැත්තට යනකොට මම තවත් දෙයක් දැක්කා. ඒ තමයි අයිස් රින්ක් එක. ඉතින් මෙතන අවුට්ඩෝර් අයිස් රින්ක් එකක් තිබුණා. එතකොට එතන ස්කේටිංగ్ කරන්න පුළුවන් ඕනම කෙනෙකුට. මම දැන් ඔයාලට ළඟට ගිහින් පෙන්නන්නම්. කට්ටිය ස්කේට් කරනවා. මම නම් ගියේ නැහැ. මට තාම ස්කේටිං බැහැ. ඒත් ඉගෙන ගන්න ආසයි. මොකද මෙහි වගේ රටක ඉන්නවනේ. ඉතින් හිම වැටෙනවා. ඉතින් එතකොට අපිට ස්කේටිං කරන්න පුළුවන්. ගිහිල්ලා පෙන්නන්නම්. කට්ටිය ස්කේටිං කරනවා. පොඩි අය ලොකු අය ඔක්කොම. තව එහාට යන්න තියෙනවා බං. මේක තියෙනවා එන්න දිගට. කට්ටිය ස්කේටිං කරන දිහා බලාගෙන ඉඳලා අපි ආවා බ්‍රිජ් එක උඩට. මොකද බ්‍රිජ් එක උඩට ආවහම මුළු වටපිටාවම මාර ලස්සනට පේනවා. මුළු ක්‍රිස්මස් මාකට් එකම අපිට එතනට ගියාම බලා ගන්න පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා බලමු ක්‍රිස්මස් මාකට් එක උඩට පේන්නේ මොන වගේද කියලා. මේ බ්‍රිජ් එක තියෙන හරියටම පාක් එක මැද. ඉතින් පාක් එකේ දෙපැත්ත ඔක්කොම ලස්සනට මෙතනට පේනවා. ඉතින් මෙහා පැත්තේ තියෙන ෆෙරිස් වීල් එකත් ලයිට්ස් දාලා ඩෙකොරේට් කරලා මාරම ලස්සනයි එකත් පේනවා. මෙහා පැත්තේ තියෙන ඔක්කොම shopping stalls ටිකත් පේනවා. ඒ වගේම අයිස් රෑන්ක් එකත් පේනවා. කට්ටිය ස්කේටිං කරනවා. උඩ ඉඳගෙන මේ විදිහට ලස්සනට බලාගෙන ඉන්නත් පුළුවන්. ඒක මාරම ලස්සන සීන් එකක්. එතන ඉඳන් ක්‍රිස්මස් මාකට් එක දිහා බලන එක.
බ්‍රිජ් එක උඩටම ගියාම දැනුනේ හරියට නිකන් ටයිටැනික් නැවේ ඉන්නවා වගේ ෆීලිං එකක්. මොකද ඒ බ්‍රිජ් එකේ ආකිටෙක්චර් එක ටිකක් නැවක් වගේ. ඉතින් හුලඟත් එක්ක හරියට නිකන් නැවක ඉන්නවා වගේ ෆීලිං එකක් තමයි මට නම් එතනදි දැනුනේ. අපි පාලමුඩ මේ වගේ ටිකක් වෙලා නිදාසේ ගත කළා. ඊට පස්සේ යන්න තීරණය කරා. මොකද තව පල්ලෙහා එන්ටර්ටේන්මන්ට් අයිටම්ස් ගොඩාක් තියෙනවා අපිට try කරන්න. අපි බලමු ගිහිල්ලා අපිට ඊළඟට මොකද්ද කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි ආවේ ක්‍රිස්මස් මාකට් එකේ තිබ්බ තවත් ලස්සන වැදගත් දෙයකට. ඒක තමයි මෙන්න මේ ෆෙරිස් වීල් එක. ඉතින් ෆෙරිස් වීල් එක තිබුණු තැනට ආවේ මාරම ලස්සන පාත් එකකින්. ඒ කියන්නේ මෙතන මේ ගස් පේලියත් එක්ක ෆෙරිස් වීල් එක පේන සීන් එක මාරම ලස්සනයි. හෙවන් එකක් වගේ. ඒක කියන්න තේරෙන්නේ නැහැ. සීන් එක මම ඇස් දෙකෙන්ම දැකපු හින්දා මම ඒකට හරිම ආදරෙයි. මාරම ලස්සනයි එතන. අපි දැන් මේ යන්නේ ෆෙරිස් වීල් එකේ වටයක් යන්න. මේකේ මතක විදියට per person ලේ 20ක් හරි ලේ 25ක් හරි වුණා. ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු ක්‍රිස්මස් මාකට් එක පේන්නේ මොන වගේද, මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද කියලා. හරි අපි දැන් මේකේ යන්න පටන් ගත්තා. උඩට ගිහිල්ලා පෙන්නන්න මොන වගේද පේන්නේ කියලා. අපි ෆෙරිස් වීල් එකේ වැටයක් ගිහිල්ලා ඉවර වෙලා ආවේ ගේම්ස් තියෙන පැත්තට. යාව බලන්න මොනවාද ප්ලේ කරන්න පුළුවන් ගේම්ස් කියලා බලන්න. ඒත් ඉතින් එතනට ආවහම නම් තේරුනේ ගේම්ස් ටිකක් හાર્ඩ්. ඒ කියන්නේ දිනන්න ටිකක් අමාරුයි. ඉතින් මේ ගේම්ස් වින් කරලා අපිට ටෙඩි බෙයාස්ලා හැම දිනා ගන්න පුළුවන්. ඒ වගේ ගේම්ස් තමයි මෙතන තිබුණේ. ඊට පස්සේ ඉතින් ඒව දිහා බලාගෙන ඉඳලා අපිට දැන් බඩගිනි. ඊළඟට අපි මේ යන්නේ වැදගත්ම දේ කරන්නේ තමයි මොනවා හරි කන්න. ඉතින් මේකේ මං කිව්වා වගේ ෆුඩ් ස්ටෝල්ස් එහෙම ගොඩාක් තිබුණා. ට්‍රැඩිෂනල් දේවල්. එතකොට මේ වගේ බර්ගර්ස්, හොට් ඩොග්ස්. එක්ස්ට්‍රා පිකන් තිල්ලුවේ. ඉතින් අපි දෙන්න හොට් ඩොග් එකක් try කරන්න තමයි හදන්නේ. කන්න. අයකෝ ඒක කරා. අපිට ඒක
රස රජනවා. ඉතින් අපි තව එකක් ගන්න යන්නේ. රස. අපි තව එකක් try කරන්න යන්නේ. Open. Oh, මේක අල්ල. අනේ මල්ල ගන්න. ස්තුරෝය. අමෝයි හොන්ඩෝගේ හොද්දොට සැරයි. එයා දැන් අරන් එන්න ගියා බොන දෙයක්. මේක උසුන. ඒක මාර රසයි ඒ වගේ මාර සැරයි. අපි දෙන්නට ගොඩාක් වෙලා ගියා ඒ සැර අඩු වෙන්න. ඊට පස්සේ මම ආවා සැන්ටා ක්ලෝස් එක්ක ෆොටෝස් ටිකක් ගන්න. ලොකු සැන්ටා ක්ලෝස් කෙනෙක් හිටියා. හරිම ලස්සනයි. ඉතින් මම ලස්සන ෆොටෝස් ටිකකුත් ගත්තා. ඉතින් මේක තමයි අපි යන අන්තිම තැන ක්‍රිස්මස් මාකට් එකේ. ඒකත් පොඩි බ්‍රිජ් එකක් ලයිට් දාලා ලස්සනට ඩෙකොරේට් කරලා තියෙනවා. ඉතින් මෙතන තමයි අපි ක්‍රිස්මස් මාකට් එකේ අන්තිමටම ආපු තැන. ක්‍රිස්මස් කියන්නේ ලොකු පොඩි හැමෝටම ලස්සන කාලයක්, ලස්සන ෆීලිං එකක්, ලස්සන සීසන් එකක්. ඉතින් මං ඔයාලා හැමෝටම මෙරි ක්‍රිස්මස් කියලා විශ් කරනවා. මොකද මේක දෙසැම්බර් මාසෙ මුල. ඉතින් මේ පටන් ගන්න ක්‍රිස්මස් සීසන් එක. ඉතින් හැමෝටම හැමෝගෙම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මං හදවතින්ම විශ් කරනවා. ඉතින් මේ වීඩියෝ එක එන්ඩ් කරනවා. මං ගිහින් එන්නම්. බයි බයි. ඉතින් බයි කියන්නේ. Bye. Kangkudu. Fatima කෙනෙක් කියලා ඉන්නවා. Yes, Fatima.